මේ මැත් සයන්ස් ෆිසික්ස් බයෝ කිසිම ගුරුවරයෙක් කරන්න නැති වැඩක් එක්කෙනෙක් කරනවා ලොකු විනාශයකට යන්නේ නම වශයෙන් ඕනනම් කියන්න. හැබැයි එක්තරා පුද්ගලයෙක් වශයෙන් මම දැක්ක මේ ළඟදී පන්ති අර වෙන ගුරුවරයෙක්ගේ වාහනයක් ගෙනල්ලා පොඩි ෂෝ එකක් දාලා. කමන්නේ දැම්මට. නමුත් ඒක මාකටිං වලට පාවිච්චි කරන්න එපා. අපරාධ කැතයි. දියේ කියන්නේ හරිද? කුරුණෑගල පැත්තේ එක්තරා පුද්ගලයෙක් විසින් මේ විෂය පහතට දාලා ලංකාවේ කෙමිස්ට්‍රි එක ගුරුවරයෙක්වත් නොකරපු දෙයක් ලංකාවේ එක කම්බයින් මැත්ස් ගුරුවරයෙක් කරනවා. කුරුණෑගල ඒ ගුරුවරයාට කියන්නේ මේ විෂය බාල්දු කරන්න එපා. මේක කරන්න තනිකර මේ පඩ ෂෝ එකක් නේ. ඔයාලා වගේ ළමයින්ව හරි ඉක්මනට අන්දන්න පුළුවන්. ඉතින් දැන් ඔය මම කියපු කෙනාගේ වැඩි ඕනේ නැහැ. ඔයා කියපු කෙනාගේ YouTube වීඩියෝ එකක් බලන්නකෝ. ලංකාවේ හැම ගුරුවරයෙක්ගේම YouTube වීඩියෝ බලන්නකෝ. කම්බයින් මැත්ස් කරන පිළිවෙලක් තියෙනවා. මේ ගානක් හදද්දි පිළිවෙලක් තියෙනවා. ලස්සනයි. හරි බලන්න ආසයි. හැබැයි අදාළ ඔය ඒ උගේ මට මේ වචන හොඳ නෑ. අදාළ එයාගේ ඇඳුම ලස්සනයි. රැවුල ලස්සනයි. වාහනේ ලස්සනයි. හැබැයි ගණන් හරි කැතයි බලන්න. හරිද? වීඩියෝ එක ගහලා දැම්මත් කමන්නේ. එයාගේ බෝඩ් එකේ හදන ගාන කැතයි. ඇත්තම හරි කැතයි බා. ඒ කියන්නේ බලන්න අප්‍රසන්නයි. ඊට වඩා අනිත් ගුරු හැමෝගෙම ලස්සනට ලියනවා. නේ ඇඳුම ලස්සනයි, වාහනේ ලස්සනයි. ඒ අදාළ ගුරුවරයාගේ. හැබැයි ගණන් කැතයි. හරි අපිරිවලයි. x හොයන්නත් බෑ, y හොයන්නත් බෑ. මෙහෙම මොකක් හරි මෙහෙම කරනවා. මේක x දන්නෙත් නෑ, y දන්නෙත් නෑ. මෙහෙම අඳි. එහෙම වෙන්න එපා, ළමයි විනාශ කරන්න එපා කියන එක තමයි ඉල්ලීමක් කරන්න තියෙන්නේ. කඳු නගිනකොට සතියක් තිස්සේ කඳු නගිනවනේ. කඳු නගින එක බුදු අම්බේ අර බෑග් ටිකත් අරගෙන මුකේ හරි නේද? මේ කඳු නගන එක පන්ති කරන්නේ කොහොමද කියන මන් නම් දන්නේ. කඳු හින්දා ගොඩ ගිය මිනිස්සු. සිද්ධිය මම දන්නවා. ඇත්තම සිද්ධිය ඇවිල්ලා ඔය සියෝන් එකේ සිද්ධිය දිනේෂ් පුතුකල සර්ගේ. ඔතන අනිල් කේ සේනාධීර සර් හිටියේ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක්. අපිට වඩා අවුරුදු ගණනාවක් ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක්. අනිල් කේ සේනාධීර මොකක් හරි මතභේදයක් වෙලා සියෝන් එකකින් ඉවත් වෙනවා. ඒ කියන්නේ උතන දර්ශන කුවල දිනේෂ් පුතුකල ඔය සෙට් එකකින් අනිල් කේ සේනාධීර යනවා. සර් යනවා. සර් ගියාට පස්සේ කම්බයින් මැත්ස් වේකන්සියක් ඇති වෙනවා. ඔය වේකන්සියට කතා කරන ඒ දවස්වල කුරුණෑගල පොඩ්ඩක් පන්ති හදාගෙන ඇවිල්ලා එනවා මගේ අපේ හිතවතෙක් සමීර ඒකනායක කියලා සර් කෙනෙක් ඉන්නවා කුරුණෑගල. මට මතකයි සිප්පින් එකේ ඉන්නේ. සමීර ඒකනායක සර්ට කතා කරනවා. නමුත් සමීර ඒකනායක සර් සිප්පින් එකෙන් යන්නේ නැහැ. ඔය හේතුව නිසා මදුෂා